හයි ගයිස්, ඔයාලා දැනටමත් දන්න ඇති මේ වීඩියෝ එකේදී කතා කරන්න මොකක් ගැනද කියන එක. ඒ තමයි iOS 26.3 වල public beta 1 version එක. හරි, අපි ගිහලා මේ intro එකෙන් පස්සේ කතා කරමු මොනවද මේ iOS 26.3 public beta 1 version එකේදී ආපු වැදගත්ම updates කියන එක ගැන. Hi guys, welcome කියලා පිළිගන්නවා මලිත් official Apple Lab YouTube channel එකට. අපි දැන් කතා කරමු මොනවද මේ iOS 26.3 public beta 1 වල ආපු වැදගත්ම update කියන එක. හරි, මම ඔයාලට මේකදී update ඔක්කොම ගැන කියන්නේ, වැදගත්ම update දෙකක් ගැන තමයි කියන්නේ. එතකොට iOS 26.3 වල public version එක ආපු දවසට මම මෙන්න මේ දේවල් ගැන deep කතා කරන්නම්. මොනවද මේකේ තියෙන සම්පූර්ණ updates, මොනවද features, එතකොට fix වෙලා තියෙන bugs මොනවද කියලා සම්පූර්ණම අන්න ඒ වීඩියෝ එකේදී කතා කරන්නම්. අපි දැනට කතා කරමු බීටා 1 එකේ තියෙන වැදගත්ම අප්ඩේට් දෙක ගැන. හරි, අපි ඉස්සෙල්ලාම අප්ඩේට් එක ගැන කතා කරමුකෝ. අපි ඉස්සෙල්ලාම අප්ඩේට් එක පැත්තට ආවම අප්ඩේට් එකේ බලමු සයිස් එක කොච්චරක් තියෙනවද කියලා. මෙතන බලා ගන්න පුළුවන් අපිට සයිස් එක තියෙනවා GB 7.9.2. iOS 26.2 public version එකේ තිබෙත් GB 3.0 එතකොට iOS 26.3 public beta 1 එකේ තියෙනවා GB 7.9.2. එතකොට මේකේ size එක වැඩි වෙලා තියෙනවා කලින් update එකට වඩා. මේකේ public version එකේදී මේකේ size එක අඩු වෙන්නත් පුළුවන්, ඒ වගේම වැඩි වෙන්නත් පුළුවන්. හරි, අපි දැන් කතා කරමු මෙන්න මේ update එකේ තියෙන වැදගත්ම දේ ගැන. අන්න ඒක තමයි අපිට දැන් පුළුවන් කෙලින්ම අපේ iPhone එකේ තියෙන data කෙලින්ම Android phone එකට transfer කරගන්න. ඒකට යන්න ඕනේ ඔයා කෙලින්ම settings වලට ගිහිල්ලා general ගියාට පස්සේ පල්ලෙහාම තියෙනවා transfer or reset iPhone කියලා option එකක්. හරි, ඉතින් පෙන්නන්නේ reset සහ reset all content and setting කියන option ටික විතරනේ. හරි, ඒ කියන්නේ මම මේක iOS 26.3 beta version එකට update කරලා නැහැ නේ. එතකොට මගේ ඒ option එක මෙතන පෙන්නන්නේ නැහැ. එතකොට මම ඔයාලට images ටිකක් දාලා පෙන්නන්නම් මෙන්න මේ process එක වෙන්නේ කොහොමද කියන එක ගැන. හරි, ඔයාලට මෙතන පේනවා ඇති transfer or reset iPhone කියන section එකට ආවට පස්සේ පල්ලෙහාම තියෙනවා transfer to Android කියලා option එක. හරිද? අන්න ඒ transfer to Android කියන option එක select කරලා පස්සේ කෙලින්ම ඔයාලට pop up එකක් එනවා place your device next to each other කියලා pop up එකක් එනවා. හරි, එතකොට මෙන්න මෙතනදී අපිට අපි iPhone එකේ තියෙන photos, messages, notes, apps ඒ වගේ දේවල් transfer කරගන්න පුළුවන් කියලා. එතකොට ඔයාගේ iPhone එකේ තියෙන phone number එකත් transfer වෙනවා කියලා මේකෙදි කියනවා. මෙතනදී transfer වෙන දේවල් අපිට choose කරන්න පුළුවන්. මොන දේවල්ද අපිට Android එකට transfer කරගන්න ඕනි කියන එක ගැන. දෙවෙනි screenshot එකේ තියෙන එක continue කරාට පස්සේ ඔයාව කෙලින්ම අරන් යනවා QR code එකක් scan කරන screen එකකට. හරි, මෙතනදී මම ඔයාලට roughly idea එකක් දෙන්නම් මොන වගේ දෙයක්ද මෙතනදී වෙන්නේ කියන එක ගැන. මේක ගැන deep කතා කරමු iOS 26.3 වල public version එක ආවට පස්සේ. මෙතන scan QR code කියන ස්ක්‍රීන් එකට ආවට පස්සේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති iPhone එකක් මුලින් ඉඳලා setup කරද්දී ඔයාගෙන් අහනවා ඔයා data transfer කරගන්නේ Android එකකින්ද Mac or PC එකකින්ද, ඒ වගේම වෙනත් iPhone එකකින්ද, iCloud backup එකකින්ද, අන්න ඒ වගේ option ටිකක් ඔයාගෙන් අහනවා ඔයා iPhone එකක් setup කරන අවස්ථාවේදී. එතකොට අන්න ඒ වගේ Android එකක් setup කරන අවස්ථාවේදී මම හිතන විදිහට option එකක් අහනවා transfer from iPhone වගේ option එකක් තියෙන්න පුළුවන්. මම ඔයාලට මේක ගැන deep කතා කරන්නම් public update එක ආවට පස්සේ. Android එකේ තියෙන ඕන option එකක් transfer from iPhone කියලා option එකක්. එතකොට එතනදී ඔයාගෙන් QR code එකක් ඔයාගේ Android device එකේ පෙන්නනවා. අන්නේ QR code එක ඔයා iPhone එකෙන් scan කරන්න ඕනේ මෙන්න මේ data transfer process එක වෙන්න. ඒ වගේම ඔයාලට කැමරාවකින් ස්කෑන් කරන්න බැරි නම් පල්ලෙහා other option කියලා එකක් අන්න ඒකෙදි ඔයාලට දෙන්න තියෙනවා session ID එක හොයි pairing code එක හොයි. අන්න ඒ දෙක දීලා ඔයාලට පුළුවන් continue කරලා මෙන්න මේ transfer process එක සිද්ධ කරන්න. අන්න ඒ විදිහට තමයි මේකෙදි transfer to Android කියන option එක වැඩ කරන්නේ. එතකොට මේක ගැන deep කතා කරමු අපි public update එක ආවට පස්සේ. හරි, අපි දැන් යමු ඊළඟ update එක මොකක්ද කියලා බලන්න. අන්න ඒක තමයි notification forwarding කියන feature එක. මෙතන settings වලට ආවට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ තියෙනවා notifications කියලා option එක. අන්න එතනට ගියාට පස්සේ තමයි මෙතන screen sharing කියන එකට පල්ලෙහින් අලුත් option එකක් තියෙනවා notification forwarding කියලා. මම ඔයාලට ඒකත් image එකක් දාලා පෙන්නන්නම් කොහොමද අන්න ඒ process එක වෙන්නේ කියන එක ගැන. හරි,
මෙතන තියෙනවා notification forwarding කියලා option එක. හරිද? අන්න ඒ option එක select කරලා පස්සේ අලුත් screen එකට යනවා notification forwarding කියලා screen එකකට. හරි. මෙන්න මේකෙදි වෙන්නේ ඔයාලා දැනටමත් දන්නේ නැති Apple Watch එකක් තියෙනවා නම් ඔයාගේ iPhone එකේ එන notification කෙලින්ම Apple Watch එකෙන් බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් ඔයාලට පුළුවන් Apple Watch එකක් නොවන watch එකකටත් ඔයාගේ iPhone එකේ notification forward කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්න Samsung Galaxy Watch, ඒ වගේම Google Pixel Watch. අන්න ඒ වගේ watch එකකට ඔයාලට පුළුවන් ඔයාගේ iPhone එකේ තියෙන notification කෙලින්ම forward කරගන්න. උදාහරණයක් විදිහට ගන්න Samsung Galaxy Watch එක. හරිද? ඔයාට පුළුවන් දැන් ඔයාගේ iPhone එකේ තියෙන notification Samsung Galaxy Watch එකට forward කරගන්න. එතකොට මෙතනදී ඔයාට notification forward වෙන device එක මෙතනින් select කරන්න ඕනේ. ඒ කියන්නේ Google Pixel Watch එක නම් Pixel Watch එක. එතකොට Samsung Galaxy Watch එක නම් Galaxy Watch එක. ඔයාට තියෙන watch එක මෙතනින් select කරන්න ඕනේ. එතකොට දැන් ඔයා හිතන්න ඔයාට තියෙනවා Apple Watch එක උයි Samsung Galaxy Watch එක උයි. හරිද? එතකොට ඔයා සාමාන්‍යයෙන් Apple Watch එක use කරනවා නම් ඔයා දන්නවා කෙලින්ම ඔයාට එන notification කෙලින්ම Apple Watch එකට යනවා. හරිද? හැබැයි දැන් ඔයා notification forward වලින් select කරලා තියෙන වගේ Samsung Galaxy Watch එක. එතකොට ඔයා Samsung Galaxy Watch එක select කරාට පස්සේ ඔයාගේ notification එන්නේ නැහැ ඔයාගේ Apple Watch එකට. එතකොට ඒ notification ඔක්කොම forward වෙන්නේ ඔයාගේ Samsung Galaxy Watch එකට. එතකොට ඔයා notification forwarding option එක select කරොත් අන්න ඒ device එකට විතරයි ඔයාගේ notification ටික forward වෙන්නේ. හරි guys, මෙන්න මේ beta update දෙක ගැන තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වුණේ. හරි. මොනවද තව මේකේ අලුතින් තියෙන features? මොනවද fix වෙලා තියෙන bugs? අන්න ඒ දේවල් ටික අපි කතා කරමු. මෙන්න මේ iOS 26.3 වල public version එක ආව දවසට. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. හරි. මේ වගේ වීඩියෝ වලට කැමති ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක කැමති නම් YouTube channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඕල් හැමෝටම ජය වේවා.